මං ගාව තියෙනවා ලැයිස්තුවක්. රේගුව නිදාස් කරපු බහලුම් පිළිබඳ ලැයිස්තුවක්. ඒක එව්වේ කවුද? එව්වේ මොන රටෙන්ද? එව්වේ කාටද? කස්ඩෙක් නැත්නම් රේගු ප්‍රකාශන අනුව අඩංගු වන්නේ මොනවාද? බහලුම් අංකේ කුමක්ද කියන කාරණා 4 තියෙනවා. ඒ මගේ ගාව තියෙන ලැයිස්තුව මම බාර දුන්නා. දැන් මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඊයේ අතිරේක රේගු අධ්‍යක්ෂකවරයා මාධ්‍ය හමුවේදී කියන්නේ බහලුම් 270යි. රේගු නිලධාරීන්ගේ සංගමයේ කියනවා 323යි. මට ලැබිලා තියෙන ලැයිස්තුවේ තියෙනවා 371ක්. මම මේ ලැයිස්තුව පොලිසියට බාර දුන්නා. ඔබට මේ මොහොතේ ඉඳන් www.udayagammanpila.com කියන වෙබ් අඩවියෙන් මේ බහලුම් ලැයිස්තුව බාගත කරගන්න පුළුවන්. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ එකිනෙකට පරස්පර ලැයිස්තු ගණනාවක් ඉදිරිපත් කිරීමම ප්‍රශ්න සාගතයි. ඒ විතරක් නෙවෙයි තොරතුරු දැනගැනීමේ පනත යටතේ මම මෙම තොරතුරු ඉල්ලුවා මේ නිදහස් කරපු බහලුම් ලැබුණු අය මීට පෙර රේගු වැරදි කරපු අයද? බහලුම් එව්ව අය මීට පෙර රේගු වැරදි කරපු අයද? මේ පිළිබඳ තොරතුරු ලබා දෙන්න. රේගුව මට කියනවා ඔබ ඉල්ලන තොරතුරු වර්තමානයේ රේගුව සතුව නොමැත. ඒ කියන්නේ අපි ගාව තිබ්බා දැන් අතුරුදහන් වී ඇත. ඒම අතුරුදහන් වුණේ කොහොමද කියන අභිරහසට රේගු අධ්‍යක්ෂක ජෙනරාල්වරයා උත්තර දිය යුතුයි. ඒ විතරක් නෙවෙයි කන්ටේනර් ලැයිස්තු එකිනෙකට වෙනස් ඉලක්කම් ප්‍රකාශ වීමට හේතුව රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ප්‍රකාශ කළ හේතුව කුමක්දයි රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ප්‍රකාශ කළ යුතුයි. අපි දන්නවා මේ බහලුම් 323 නිදහස් කිරීමේ තීරණය ගත්ත කමිටුවේ සභාපතිවරයා තමයි ඊයේ මාධ්‍ය ඉදිරියට ඇවිත් කතා කරපු අතිරේක රේගු අධ්‍යක්ෂක ජෙනරාල් සීවලි අරුක්ගොඩ මහතා. අරුක්ගොඩ මහත්තයා නොවැම්බර් මාසේ විශ්‍රාම ලැබීමට නියමිතයි. ඉන්පසු බෙල්ජියමේ රස්සාවකට යෑමට නියමිතයි. එතුමා විශ්‍රාම අරගෙන විදේශගත වුවොත් මහා බැංකුව බැදුම් කර වංචාව පිළිබඳ විමර්ශනය අර්ජුන් මහේන්ද්‍ර විදේශගත වීමෙන් කඩාකප්පල් වුණු ආකාරයටම මේ විමර්ශනයත් කඩාකප්පල් වීමේ හැකියාවක් තිබෙනවා. ඒ නිසා වහාම සීවලි අරුක්ගොඩ මහතා විදේශගත වීම වළක්වමින් උසාවි නියෝගයක් ලබා ගන්නා මෙන් මම අද ලිඛිතව පොලිසියෙන් ඉල්ලීමක් කළා.